ඉරානය සමග පැවති සාමසාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ පසු අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ඊළඟ පියවර ලෙස ඉරාන වරායන් වෙත ඇතුළු වන සහ පිටවන නෞකා අවහිර කිරීමට පියවර ගත්තා. ඒ අනුව ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් අමරිකානු මාධ්‍යම විධානය විසින් පැන වූ නාවික අවහිරතාවයේ පළමු පැය 24 තුළ කිසිදු නෞකාවකට ඒ තරණය කිරීමට ඉඩ නොදුන් බව අමරිකාව පවසනවා. අමරිකානු වාර්තාවල දැක්වුණේ බටපිටිස් දසදහසකට අධික සංඛ්‍යාවක් යුද නෞකා 12කට වැඩි ගණනක් සහ ගුවන් යාන රසක් යොදවා ඇති මෙම මෙහෙයුමේදී වෙළඳ නෞකා 6ක් ආපසු හරවා යැවීමට පියවරගෙන ඇති බවයි. කෙසේ වෙතත් නාවික ගමන්පත නිරීක්ෂණ දත්තමකින් අනාවරණ වී ඇත්තේ ඉරානයට සම්බන්ධ නෞකා කිහිපයක්ම හෝමුස් සමුද්‍ර සන්ධිය සාර්ථකව තරණය කර ඇති බවයි. මෙවන් පසුබිමක එක්සත් ජනපද ඉරාන යුද්ධය අවසන් වීමට තා ආසන්න බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ෆොක්ස් නාලිකාවේ පැවති සමුඛ සාකච්ඡාවකදී. Is this war over? I think it's close to. මම හිතන්නේ ඒ බොහෝ දුරට අවසන් වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අධීරයටයි පැමිණ තිබෙන්නේ. ඒ රට නැවත ගොඩනැගීමට ඔවුන්ට වසර 20ක් ගත වේවි. අපි ඉවර කරලා නැහැ. මොකද වෙන්නේ කියලා බලමු. අමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර නව වටයක සාකච්ඡා ඉදිරි දින දෙක තුල ආරම්භ වීමට ඉඩ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. අමරිකා එක්සත් ජනපදය සමග පවත්වන ලබන ඕනෑම සාකච්ඡාවකදී යුද වන්දි ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට ඉරානය සූදානම් බවයි ඉරාන රජයේ ප්‍රකාශක ෆාතිමා මොහෙජරානි පවසා ඇත්තේ. ඇය සඳහන් කළේ යුද්ධය හේතුවෙන් සිදු වූ හානිය පිළිබඳව මේ වන විට සිදු කර ඇති මූලික ඇස්තමේන්තුව අමරිකානු ඩොලර් බිලියන 270ක් පමණ වන බවයි. මේ අතර පසුගියදා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග පැවති දුරකථන සංවාදයකදී ඉරාන ජනාධිපති මසූඩ් පෙෂෙස්කියන් පවසා ඇත්තේ සාකච්ඡා දිගටම කරගෙන යාමට සූදානම් බවයි. අමරිකා ඉරාන සාකච්ඡා එසේ තීරණය වෙද්දී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝගේ ප්‍රධානත්වයෙන් ඊශ්‍රායල සහ ලෙබනනය අතර පැවති සාකච්ඡා අවසන් වී ඇති බව ඔයිදිස් මාධ්‍ය වාර්තා කරනවා. වසර 33කට පසුවයි ඊශ්‍රායලය සහ ලෙබනනය මෙලෙස සාකච්ඡා මේසයකට රැස්ව තිබෙන්නේ. එසේ නමුත් ඊයේ පැවති සාකච්ඡාවලදී කිසිදු පැහැදිලි එකඟතාවකට පැමිණීමට දෙපාර්ශ්වයේ සමත් වී නොමැති බවටයි වාර්තා වන්නේ. අනාගතයේදී අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ වේලාවක සහ ස්ථානයකදී නිල සාකච්ඡා ආරම්භ කිරීමට දෙපාර්ශ්වයෙන්ම මෙහිදී එකඟතාවය පළ කර ඇති බවයි ඔයිදිස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර පසුගිය දිනවල ලෝපුරා කතාබහට ලක් වූයේ අමරිකානු ජනාධිපති සහ ලියෝ පාප් වහන්සේ අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වයයි. ඒ අනුව අදත් අමරිකානු ජනාධිපතිවරයා සිට්‍රූත් සමාජ මාධ්‍ය ගෙනමී පාප් වහන්සේ වෙත මෙලෙස පණිවිඩයක් සටහන් කර තිබුණා. ඉරානයේ පසුගිය මාස දෙක තුළ අහිංසක සම්පූර්ණයෙන්ම නිරායුධ විරෝධතාකරුවන් 42000ක් පමණ මරා දැමූ ඉරානයට න්‍යෂ්ටික බෝම්බයක් තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි. කරුණාකර යමෙක් ලියෝ පාප් වහන්සේට මෙය කියනවද? මේ අතර ස්පාඤ්ඤය රුසියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ නායකයන් හමු වූ චීන ජනාධිපති ක්සි ජින්පින් ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ නැවතත් කැලෑ නීතිය කරා පසුබැසීමට එරෙහිව සියලු රටවල් පෙළගැසිය යුතු බවයි. එසේම සැබෑ බහුපාර්ශ්විකවාදය සුරැකීමට සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.